අයිබෝවන් අපි හැමෝම අන්තර්ජාලයට යන හැම මොහොතකම අපිටත් නොදැනියම පිටිපස්සෙන් සලකුණක් ඉතිරි වෙනවා. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ ඔය නොපෙනෙන ඒත් හරිම බලවත් ඩිජිටල් අඩි සටහන ගැනයි. ඉතින් අන්තර්ජාලයට පිවිසෙන හැම වාරයකම පිටිපස්සෙන් අඩිපාරක් ඉතිරි වෙනවා කියුවානේ. ඇත්තටම මේ අඩිපාරෙන් කෙනෙක් ගැන මොන වගේ කතාවක්ද කියවෙන්නේ? හරි. ඔන්න ඔය නොපෙනෙන අඩිපාරට තමයි අපි තාක්ෂණිකම කියන්නේ ඩිජිටල් අඩි සටහන. එහෙමත් නැත්නම් ඩිජිටල් ෆුට්ප්‍රින්ට් කියලා. සරලවම කිව්වොත් මේක තමයි අන්තර්ජාලය පාවිච්චි කරද්දී අපි ඉතිරි කරන හැම ඩිජිටල් සලකුණකම එකතුව. ඒ කියන්නේ සෝෂල් මීඩියා වල කරන දේවල්, යන එන වෙබ්සයිට්ස්, යවන ඊමේල්ස් මේ හැම දෙයක්ම ඒකටයි. මේක තව ටිකක් සරලව තේරුම් ගමු. හිතන්නකෝ හරියට මුහුදු වෙරළක ඇවිදිනවා කියලා. එතකොට වැල්ලේ අඩි සටහන් ඉතුරු වෙනවනේ. අන්න ඒ වගේ තමයි. අන්තර්ජාලයේ කරන හැම ක්ලික් එකක්ම, දාන හැම පෝස්ට් එකක්ම, හොයන හැම දෙයක්ම ඩිජිටල් සලකුණක් ඉතිරි කරනවා. වැදගත්ම දේ තමයි මේ සලකුණු පස්සෙන් පන්නලා හොයාගෙන යන්න පුළුවන් වීම. එතකොට මේ අඩි සටහන් හැදෙන්නේ කොහොමද? ඇත්තටම මේක සිද්ධ වෙන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. එතකොට මේ සම්පූර්ණ කතාවම පැහැදිලි වෙයි. හරි. පළවෙනි එක තමයි සක්‍රීය අඩි සටහන. එහෙමත් නැත්නම් ඇක්ටිව් ෆුට්ප්‍රින්ට්. මේ කියන්නේ අපි හිතාමතාම දැනුවත්වම ඔන්ලයින් ෂෙයාර් කරන තොරතුරු වලට. අනිත් එක තමයි නිෂ්ක්‍රීය අඩි සටහන. නැත්නම් පැසිව් ෆුට්ප්‍රින්ට්. මේක ටිකක් වෙනස්. මේකෙදි වෙන්නේ අපේ සෘජු දායකත්වයක් නැතුවම පසුබිමෙන් දත්ත එකතු වෙන එක. සක්‍රීය අඩිසටහන් කියන්නේ ඇත්තටම අපේ ඉදිනදා ජීවිතයේම කොටසක් වෙලා. හිතන්නකෝ Instagram එකේ ෆොටෝ එකක් දාන්න එක, බ්ලොග් එකක කමෙන්ට් එකක් ලියන එක, එමත් නැත්නම් ඔන්ලයින් ෆෝම් එකක් පුරවන එක මේ හැමදේම අපි කරන්නේ දැනුවත්වමනේ. හැබැයි නිෂ්ක්‍රීය අඩිසටහන් කියන්නේ ටිකක් අපිටත් නොදැනීම වෙන දෙයක්. උදාහරණයක් විදිහට වෙබ් අඩවි වලින් කුකීස් පාවිච්චි කරලා අපි කරන දේවල් ට්‍රැක් කරන එක. එහෙමත් නැත්නම් අපේ ෆෝන් එකෙන් අපේ ලොකේෂන් data එකතු වෙන එක. ඔන්ලයින් බඩු ගත්තම ඒ විස්තර රීටේලර්ස්ලා ගාව සටහන් වෙන එකත් මේකටම තමයි අයිති වෙන්නේ. මේවා අපි සෘජුවම කරන දේවල් නෙවෙයි. පසුබිමෙන් එකතු වෙන දත්ත. හොඳයි. දැන් මේ අඩිසටහන් හැදෙන විදිහ ගැන අපිට අදහසක් තියෙනවා. ඒත් ඇයි මේක මෙච්චර වැදගත්? මේක නිකම්ම ඩේටා එකතුවක්ද? නෑ. මේ ඩිජිටල් අඩිපාරට අපේ සැබෑ ජීවිතයට ලොකු බලපෑමක් කරන්න පුරුවන්. මේ බලපෑම හොඳ පැත්තට වගේම නරක පැත්තටත් වෙන්න පුළුවන්. හිතන්න වෘත්තීය ජයග්‍රහණ, ගෞරවනීය විදියට අදහස් හුවමාරු කරගන්න එක, ප්‍රයෝජනවත් දේවල් ෂෙයා කරන එක මේවයින් හැදෙන්නේ ධනාත්මක අඩිසටහනක්. ඒත් අනිත් පැත්තෙන් නුසුදුසු පෝස්ට්, බොරු ප්‍රචාර ෂෙයා කරන එක, සයිබර් බුලින් වගේ දේවල් වලින් හැදෙන්නේ හරිම ඍණාත්මක හානිකර අඩිසටහනක්. මේක කෙනෙක්ගේ කීර්තිනාමයට, අධ්‍යාපනයට, අනාගතයේ රැකියා අවස්ථාවලට පවා කෙලින්ම බලපාන්න පුළුවන්. අපි අපේ රටේම උදාහරණයක් කරගෙන බලමු. හිතන්නකෝ ශිෂ්‍යයෙක් විදේශ ශිෂ්‍යත්වයකට අයදුම් කරනවා කියලා. දැන් ඒ අය බලන්නේ අධ්‍යාපන සුදුසුකම් විතරක් නෙවෙයි. සමහර වෙලාවට ඒ කෙනාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල් එකත් බලනවා. එතකොට ධනාත්මක දේවල් ෂෙයාර් කරලා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගෙන තියෙනවා නම් ඒක අමතර වාසියක්. හැබැයි ඍණාත්මක දේවල් වගකීමක් නැති හැසිරීම් දැක්කොත් අර හොඳට තිබුණ ශිෂ්‍යත්ව අවස්ථාව නැති වෙලා යන්න උනත් පුළුවන්. එහෙනම් මේකට මොකද කරන්නේ? මේක පාලනය කරගන්න බැරි දෙයක්ද? කොහෙන්ද නැහැ. බය වෙන්න දෙයක් නැහැ. අපේ ඩිජිටල් අඩිසටහන කළමනාකරණය කරගන්න ඒකේ පාලනය අපේ අතට ගන්න පුළුවන් හරිම ප්‍රායෝගික ක්‍රම තියෙනවා. අපි බලමු මොනවද කියලා. හරි. මෙන්න තිනෝ පාලනය අපේ අතට ගන්න පුළුවන් සරල පියවර ටිකක්. පළවෙනි සහ වැදගත්ම දේ තමයි මොනවා හරි දෙයක් පෝස්ට් කරන්න කලින් එකපාරක් හිතන එක. මේක කවුරු හරි දැක්කොත් මොකද වෙන්නේ කියලා. ඊළඟට අපේ සෝෂල් මීඩියා වල ප්‍රයිවසි සෙටින්ග්ස් හරියට හදාගන්න එක. තමන්ගේ නම Google කරලා බලන එකත් හරිම වැදගත්. එතකොට තේරෙනවා අනිත් අයට අපි ගැන පේන්නේ මොනවද කියලා. අනවශ්‍ය පරණ accounts delete කරලා දාන එකත් හොඳ දෙයක්. මේ හැමදේම එක්ක ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න එක තමයි අපේ ඉලක්කය වෙන්න ඕන. හොඳයි. අපි දැන් මේ කතාවේ අවසානයේට කිට්ටු වෙද්දී නැවතත් මතක් කරන්නම ඕන කාරණයක් තියෙනවා. ඒ තමයි අපේ ඩිජිටල් අඩිසටහන කියන්නේ අපේ ඩිජිටල් ජීවිතේ කවදාවත් මැකෙන්නේ නැති ස්ථිර වාර්තාවක් කියන එක. ඉතින් මේක හරියට කළමනාකරණය කරගන්න එක වැදගත් වෙන්නේ ප්‍රධාන හේතු තුනක් නිසා. එක අපේ පෞද්ගලික ප්‍රතිරූපය, ඒ කියන්නේ රෙපියුටේෂන් එක ආරක්ෂා කරගන්න. දෙක අනාගතයේ එන රැකියා, ශිෂ්‍යත්ව වගේ අවස්ථාවලට දොරටු විවර කරගන්න. තුන අනන්‍යතා සොරකම් සහ ඔන්ලයින් වංචා වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න. අවසාන වශයෙන් මේ දේ කවදාවත් අමතක කරන්න එපා. අන්තර්ජාලයක කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ.
ඒ නිසා අපේ අඩිසඩාන බුද්ධිමත්ව ගොඩනගාගමු.